මම මේ වීඩියෝ ගේන්න හිතුවේ ජුනි 18 වන දින අද පාන්දර ඉඳන් ඇමරිකානු ඩොලරය ඉතාමත්ම වේගයෙන් ශක්තිමත් වෙන්න පටන් අරන් තියෙනවා. ඉතිං සතියක හමාරකට පස්සේ අපි ගත්ත ට්‍රේඩ්ස් අද ගොඩක්ම මේ ෆ්‍රොෆිට්ස් වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒක ගොඩාක්ම ගුඩ් නිවුස් එකක්. ඉතිං මේකෙති ප්‍රධාන හේතුව විදියට කාරණා කිහිපයක්ම තියෙනවා. දවාලට පේනවා මේ බලන්න මේ මාර්ට්ස්වල ලොකු මේක පහළ වැටීමක් කියලා තියෙනවා. මේකෙත් පේනවා ඇති ඔයාලට මේ විදියට මාකට්ස් ගොඩාක් මේවා වෙන්න පටන් ගන්න තියෙනවා. ජපනීස් මාකට් එකේ ලොකු බීම්යක් වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ GBP USD මාකට් එකේ මේ මාකට් එකේ ඔයාලට පේනවා මෙතන ප්‍රොෆිට්ස් වෙන්න පටන් ගන්න තියෙනවා. මේ ඔයාලට පේනවා මේක ප්‍රොෆිට්ස් වෙනවා මෙතන. ඒ වගේ මේ මෙතනත් අපේ accounts කිහිපයකම ප්‍රොෆිට්ස් වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේ right ඒ වගේ එහෙම දෙයක් වෙමින් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මේ GBP British pound and US dollar markets වල ටෙක්නිකල් ඇනලිසිස් එකක් අපි බැලුවොත් එහෙම very strong සෙල් එකක් තියෙන්නේ. එතකොට ඔසිලේටර් එක බැලුවත් සෙල් එකක් තියෙන්නේ. මූවිං ඇවරේජ් එක බැලුවත් සෙල් එකක් තියෙන්නේ. එතකොට මේක ටෙක්නිකල් ඇනලිසිස් වල අපි ඔක්කොම බැලුවත් ඉතාමත්ම ස්ට්‍රෝන්ලි සෙල් එකක් තමයි මේක පෙන්වන්නේ. ඉතින් මේකට ප්‍රධාන හේතුව විදියට හේතු කිහිපයක් දක්වන්න පුළුවන්. ඒ කියන්නේ ඊයේ රාත්‍රියේදී පැවැත්වුණු ෆෙඩරල් රිසීව් එකේ හව්කිෂ් සර්ප්‍රයිස් එක. කියන්නේ ඊයේ රාත්‍රියේ පැවැත්වුණු ඇමරිකානු මහ බැංකුවේ FOMC එකයි ෆෙඩ් එකයි රැස්වීමෙන් වෙළඳපොළ බලාපොරොත්තු නොවුණු විදිහේ හව්කිෂ් එකේ පොලි අනුපාතය වැඩි කිරීමට බර තීරණයක් සහ අදහස් ප්‍රකාශ කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ෆෙඩ් එක මේ පාර පොලි අනුපාත වෙනස් නොකර තබා ගත්තත් ඉදිරි මාසවලදී විශේෂයෙන්ම මේ වසරේ ඔක්තෝබර් වෙද්දී තවදුරටත් පොලි අනුපාතය ඉහළ දැමීමට සිදුවනු ඇති බවට ඉඟි පළ කරලා තියෙනවා. පොලි අනුපාතය වැඩි වෙද්දී ඩොලර් එකට තියෙන ඩිමාන්ඩ් එක ඉබේම ඉහළ යනවා. ඉතින් ඕක එක හේතුවක් විතරයි. තව ඇමරිකානු ආර්ථික දත්ත ශක්තිමත් වීමත් මේකට බලපානවා. ඒ කියන්නේ මෑතකදී උත්තර ඇමරිකාවේ මේ මාසයේ සිල්ලර වෙළඳාමේ දත්ත රිටේල් සේල් එක බලාපොරොත්තු වුණාට වඩා ඉතත් යහපත් මට්ටමක පැවතුණා. මේ නිසා ඇමරිකානු ආර්ථිකය තව ශක්තිමත් මට්ටමක පවතින බව තහවුරු වුණා. ඒක විතරක් නෙමෙයි බොන්ඩ් යීල්ඩ් සහ ඩොලර් ඉන්ඩෙක්ස් එක ඉහළ යෑමේ ෆෙඩ් තීරණය සමගම US ට්‍රෙෂර් එකේ කියන්නේ ඇමරිකානු රජයේ බැඳුම් කර පොලි ශක්තිමත් ලෙස ඉහළ ගියා. මේ හේතුවෙන් ලෝකයේ ප්‍රධාන මුදල් ඒකක 6කට සාපේක්ෂව ඩොලරේ ශක්තිය මනින ඩොලර් ඉන්ඩෙක්ස් එක DXY එක මාස 4කින් ඉහළම මට්ටමකට, ඒ කියන්නේ 100.2 සීමාවට වාර්තා කරමින් ඉහළ ගියා. එතකොට DXY එක ඉහළ යද්දී යුරෝ, GBP, ඕස්ට්‍රේලියන් ඩොලර් වැනි අනිකුත් මුදල් ඒකක ඩොලරයට සාපේක්ෂව වේගයෙන් කඩා වැටීමක් සිද්ධ වුණා. ඉතින් ඊට අමතරව කියනවා නම් තව ග්ලෝබල් රිස්ක් සෙන්ටිමන්ට් එකක් බැලුවොත් එම ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීමේ මූලික එකඟතාවයකට MOU එකට අත්සන් තැබීම නිසා ගෝලීය වෙළඳපොලේ යම් සහනයක් ඇති වුණා. ඩොලරයේ පොලි අනුපාතය ඉහළ යාමේ ප්‍රවණතාවය විසින් මුළු ෆොරෙක්ස් මාකට් එකටම පාලන ඩොලර් එක පැත්තට නතු කරගෙන තියෙනවා. ඉතින් මේක තමයි ප්‍රධාන හේතු විදිහට තේරෙන්නේ. ඔයාලට පේනවා මාකට්ස් ඉතින් මේක වෙලා තියෙනවා. මේක නවතින්නේ නැහැ. මේක තව යනවා. ඉතින් ඒ දත්තත් එක්ක ඉතින් අපිට අපේ ඇනලිසිස් එක ඉතාමත්ම සාර්ථකව මේවා වුණා. ඉතින් ගොඩාක්ම මේ වගේ කටයුතු සිදු කරනකොට අපි මාකට් සම්බන්ධයෙන් ඉතාමත්ම අවධානයෙන් ඉන්න ඕනේ. ඒ ඔයාලට පේනවා මේ මාකට් වල හැසිරීම
ලොකු වෙනසක් සිද්ධ වෙලා තියෙනවා මේ බෑ. ඉතින් තව අපිට අද දවසට හවස් වෙනකොට දැන් වෙලාව හවස ලංකාවේ වෙලාවෙන් හවස 3:20යි. ඉතින් තව අද දවසේ හවස් වෙනකොට ෆන්ඩමෙන්ටල් නිවුස් වගේක් රිලීස් වෙන්නත් තියෙනවා. ඉතින් අද බ්‍රහස්පති දවසක්, හෙට සිකුරාදා දිනයත්, හෙටත් ඉතින් හොඳ දවසක්. ඉතින් මේ වගේ දෙයක් ඉතින් තියෙනවා. ඉතින් මේ වගේ යාවත් කාලයට කිරීම ඔයාලට දිගටම අපෙන් දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ස්තුතියි.